මේවා කියන්නේ කියලා කොහොමද දුන්නා කියලා කතා ඇහුවා. මට තාම බලන්නේ නැහැ. මම දන්නේ කොහොමද කියලා. දැන් නම් නැහැ. මොකද උන්වහන්සේ කියපු ඇත්තනේ. මොකද කියුවා? ඔය දැන් කරන තුනයි. ප්‍රශ්න නම් මොකක්ද තුනේ එක? ප්‍රශ්නිතයි. හතරවෙනි එක. සාමාන්‍යයෙන් කියවට මොකද පුළුවන්. අර ප්‍රශ්නාවම ඒකමයි මොකක්ද? පොඩ්ඩක් කියලාවත් වෙනවද? ඒක මතක් වෙනවද? ඒ හතරවෙනි එක. මේ බාලයන් කියවන්නේ. එතකොට මේ හතරවෙනි එක සමානේවා නොහිතාගෙන හිතවට මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එතකොට එවැනි අසහනකාරී සිතුවිලිවලින් ඔබ පීඩා විඳිනවා නම් එම සිතුවිල්ල හටගන්න ප්‍රධාන හේතුව හොයන්න. එම සිතුවිල්ල ඇයිමට හටගන්න. ඒකේ මූලස්ථානය හොයන්න. මූලස්ථානය හොයාගත්තට පස්සේ ඔබට පුළුවන් පාලනය කරන්න. මොකද ඒ සිතුවිල්ල ඇති කරපු කෙනා ඔතේ නිත්‍යද අනිත්‍යද? හරි. ගම්පිරි ප්‍රශ්නයක් අතර ඇති කරපු සිතුවිල්ලක් කියනවා ඒ සිතුවිල්ල ඇතිවෙන්නේ ඒ සිතුවිල්ල ඇතිවෙන්නේ කෙනෙක් නිසාද? දෙයක් නිසාද? එතකොට බලන්න කියනවා ඒ කෙනා නිත්‍යද? ඒ දෙය නිත්‍යද? ඉතින් ඒක බලන්න මම නිත්‍යද? මට මේ දේවල් ගැන ඇති වෙන සිතුවිලි නිත්‍යද සදාකාලිකද? බලන්න ඒවා අනිත්‍ය නම් මමත් අනිත්‍ය නම් ප්‍රශ්නේ ඇති කරපු කෙනාත් අනිත්‍ය නම් කවුරුරටත් මාගේ සිතුවිල්ල දැනෙන්නේ ඒවා මූලස්ථානයේ ගියාට පස්සේ සත්‍ය වෙනවා. එනම් හැම දෙයක්ම අනිත්‍යයි කියන ගැඹුරු ප්‍රඥාව. එතනින් ඔබට පුළුවන්කම තිබෙනවා සමහර සිතුවිලි අයින් කරලා මානසික සුවය උදා කරගන්න. දැන් ඒ හතරවෙනි එක මම ඒක දැක්කා. ඊළඟට ඔය ක්‍රම හතරෙන්ම බැරිනම් පස්සේ කරා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබගේ උඩුවෙන්දී කට්ටික යටියෙන්දී කට්ටික එකට කියලා ගන්න. මොකද කියන්නේ? උඩුවෙන්දී කට්ටික යටියෙන්දී කට්ටිකත් එක්ක එකට කියලා. ඊට පස්සේ දිව දික් කරන්න කල්ල දක්වා. සම්පූර්ණ. ඊට පස්සේ මුළු ශක්තියම අරගෙන උඩුවෙන්දී දත්වලින් යටියෙන්දී දත් තද කරමින් දිවෙන් කල්ල තෙරපමින් හිතන්ද මම මේ සිරුවිල්ලට වසර ඉන්නේ මේ කියන්නේ මොකක්ද? සමහර ප්‍රශ්න දරා ගන්න නම් සල්පිලි කකා ඉතු උත්තර නෑ. අර ගම අතේම උත්තර කියන්නේ ඒ වෙලාවට තියෙන උහුලන්නේ. ඒ පස්සේ උහුලන්නේ කියන්නේ සමහර ඒවා විසඳලා උත්තර හොයන්නේ හම්බෙන්නේ නැහැ. කතා කරලා උත්තර හොයන්නේ හම්බෙන්නේ නැහැ. හොඳම දේ තමයි මොකද? ධාත්මික කාර්යින් එන්න අපේ සරලට ඉන්නවානේ. අර මොකද දැන් කියලා පොඩි කාලේ පොඩි අනුභව මේ තාත්තයම අනුභව අවසානයේ අපේ අප්පා කියනවා මම මේ ධාත්මික කතා ඉන්නේ උන්චෙන් දිගින් ඇයි අන්දේ දුරබි කරන්නේ ඒක කියන්නේ මේක දාලා යන්න පුළුවන් හැබැයි ආයේ දුක කරන්න පුළුවන් නැත්තම් එක වංගියට 10 වංගියක් දාලා ගියා ඒ කියන්නේ 9 වංගියක්ම ආවරු ඇවිල්ලා යන්නේ ඒක ඔච්චර ප්‍රශ්නාව ධර්මීය කාගේ ඉන්නවා දෙකුණා ඒකම අම්මා කියන්නේ අම්මා කියන්නේ තරහට කියන ඕනම කෙනෙකුට මේ ක්‍රමපහ ප්‍රශ්න විසඳ ගන්න උදව් වෙනවා ආගොඩක් තියෙනවා අනුත් ඇයකම මාරක් විතරයි මම දැන් 9:00කට ආයේ ඉන්න ඕනේ
ඊළඟට අපිට සූදානම් වෙන්න. ඒ නිසා ඊටම දේශනෙදි කරන්නේ අපේ තාම හොඳ එකම පන්විල පවුලේ ඇත්තෝ සිත කරන්නට යෙදුනේ. ඒ ආදරණීය නිවිවිලේ ධර්මෝපදේශයේ ඒ ධර්මානුශාසනාව ප්‍රතික්‍රියාවේ විශේෂයෙන්ම අප සිහිපත් කළ සාසනික ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම සතුටින් කියනවා අපි ආයතනයක් වලට යනවා මේ කාලේ ආර්ය නිකේතනයේ නමින් ඒ නිකේතනය හදන්නේ අපිරිවෙන් මාධ්‍යස්ථානයක් නෙවෙයි. අපේ පිරිවෙන් වල ඉගෙන ගන්න පොඩි ස්වාමීන් වහන්සේලාට අපේ මාධ්‍යස්ථානෙට ඇවිල්ලා මාස 6ක් ධර්ම දේශනා කිරීම පිළිබඳව පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඉංග්‍රීසි දෙමළ ඇතුළු භාෂා 6ක් ඉගෙන ගන්න පුළුවන්. මාස 6ක් නේවාසිකව නැවතෙනවා. ඊළඟට වික්ෂු ආකල්ප සාසනයේ ඉන්ටෝනේ ඇයි මේ හැම දෙයක්ම ආන්දෝලනයේ ඔළුවට තදින් ඇතුල් කරනවා. ඒ පුහුණුවක් දෙන්න. හැම ආන්දෝලන කෙනෙකුට මේ ස්ථානට ඇවිල්ලා පුහුණු වෙලා යන්න ඒ ආයතනය හැදුවට පස්සේ අවස්ථාවක් හම්බෙනවා. ඊට අමතරව තමයි මිනිස්සුන්ගේ ගැටලු වලට උදව් කරන්න කවුන්සලින් කරන්නේ උපදේශක සේවාව අපරේ කියන ආමුදුරට පුහුණුවක් දෙනවා. තමයි ආමුදුරට. ඒකරුදෙනේ මහාන වෙද්ද පන්සලට ගේන හැම ළමයෙකුටම අපේ ආයතනය හැදුවම අපේ ආයතනයට ඇතුල් කරලා අවුරුද්දක් පුහුණු වෙන්න දෙනවා. මහාන වුණ දතරගන්න ජීවිතයක. ඊට පස්සේ ආව කැමතිලා මහාන වෙන්න කියන නැත්නම් නැවත ගෙදර යන අවස්ථාව දෙනවා. මොකද මේ සාසනික ප්‍රශ්නේ උත්තරේ දුන්නේ නැත්නම් අපි ඔච්චර කතා කරලා හරියන්නේ. අද ටීවී ගන්නවා මේක අන්තිම අවස්ථාවේ ටීවී ගන්නවා කැමරාව විනාඩි 3යි. ඇයි අපි මොනවද කරන්නේ? උන්වහන්සේට එකක් අවස්ථාව දෙන්නේ. ඒක උන්වහන්සේට ටීවී එකට කියලා කතා කරන්න හැටි ට්‍රේන් කරලා. පුරුද්දන්නේ අල්ගෙන්නේ ජයමානියේ තියෙන පාරස්ලා ටීවී එකට යවන්නේ ට්‍රේනින් එක. අපි මේ අපේ විලකට දැකලා කවුරු කියන්නේ අපේ විලකට උදාරෝ පියාට ඇවිල්ලා ඒ උදාරතාව දැන් කරනවා. මම මේ හැම පොඩිවන්තු කෙනෙකුට ටීවී එකේ බලන කියන අවශ්‍ය දැනුම කුසලතා ටික ඒ කැමරාවට වැඩ කරන හැටි ඔක්කොම කියනවා. අපේ මධ්‍යස්ථාන. ඉතින් ඊගාව වඩන මධ්‍යස්ථානය සාසන යනාගතයේ වෙන කරන්නේ. ඒ වෑත්තෝ ඒ කටයුතු දෙක අවධානයෙන් ඉන්නට අවශ්‍යයි. ඒ කටයුතු එක්ක සම්බන්ධ වීම අවශ්‍යයි. ඒ දෙකම මම සීකරන කල්පර බලන්නේ බොහෝ මොකද වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒක උසුලේ සංවිධානයේ ඒ කටයුතු කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? උසුලුවක් ඒ දේශපාලනයක් නැහැ. කොහොමද? සම්පූර්ණ දැනුම සිංහල තමයි එකතු වෙන්නේ. ආයෙත් මම මෙච්චර කියනවා සිංහලකම වේත උඩට බලන්නේ නේ. වේතන දැනුම් ගන්න සිංහලකම ගැන කතා කරනවද? නම් මිනිස්සු විතරයි මට රටේ මම නම් කතා කරන්නේ කාටද? නෑ මට නෑ. අපි කතා කරන්නේ මොකද? දෙවිලා කතා කරන්නේ. අපිට කන්න දුන්නේ අවුරුදු 20 සිංහලද? මට සිවුරු දුන්නේ සිංහලද? සෙරෙප්පු දුන්නේ සිංහලද? දැන් මම PhD එක දක්වා ඉගෙන ගත්තා අපේ දෙමව්පියන්ට දුන්නේ. කවුද? සිංහල බෞද්ධ ළමයි. ඒ අත්වලින් තේරින්නේ කතා කරන එක ආතුරුම් කියනකම්ද? යුතුයකම සිංහල ජාතියේ දේශ ගන්න එක මානුවම කියනවා. ඒක ඔච්චර දැනන සිංහල ජාතියේ ඒක අසහන කරනකොට සිංහල තමයි පොදුවේ උදාහරණයක්. ඒක උදේ ඉතින් අපේ මණ්ඩල මහත්තයාට බොහොම පිං මේ කුටි කාර්යයක් ආරම්භ කළාට මම බොහොම සතුටු වෙනවා මේ කුටි සත්කාරයට මට දායක වෙන්න ලැබුණට සියලු ආකාරයේ රැස් කරගත් පුණ්‍ය ශක්තිය අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේකෙන් අනුමෝදන් කරලා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව දරන ශක්තිය නිති ආශිර්වාදී කුටි ජීවිතයට ලැබේවා. නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ තියෙන්නේ අනාගතයේ ජීවිතවත් වේවා මරණයට ආපු උදව් කරපු නම් දෙනාටම සියලු අපත උදා කර දේවා. ගුණයේ මහා සංඝරත්නයට නිරුක් නිරෝගී සුව දීර්ඝාස චිර ජීවනයේම සැපසෙත්වා කියලා
කවුරුත් සාදු. ඒ වගේම අපගමින් නියතකෝගේ සියලු ධර්මීලාදී දෙවියන් අනුමෝදන් වෙත්වා සුවපත්වා සතරාග සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් සාක්ෂාත් කියලා සාදු කියලා. අවසාන වශයෙන් මම කියනවා දෙවියන් සත්‍යයේ යාතික නිරුතුම් කුසල භාවිතාවක් වේවා සතරාග සත්‍ය ධර්මය අවබෝධ වේවා නිවන් සුවය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා. ආකාශත්තාර කුමාරා දේවා නාගාමයිතිකා පුඤ්ඤාංග මොදිත්වා සරකක්ඛන්තු සාසනනාගාත්තාර කුමාරා දේවා නාගාමයිතිකා පුඤ්ඤාංග මොදිත්වා සරකක්ඛන්තු දේශනං ආකාශත්තාර කුමාරා දේවා නාගාමයිතිකා පුඤ්ඤාංග මොදිත්වා සරකක්ඛන්තු මම් පාන්ති අභිවාදන්ති නිච්ඡං වාදාචාය සත්තාරෝ ධම්මාරක්ඛන්ති ආයුර්ණෝ සුඛං බලං සම්පත්ති සග්ග සම්පත්ති අභෝ නිවාර සම්පත්ති ඥාති සමිච්ඡතු ආරයනාක දේවස්සනයට ආයේ කාලකෝමරලාදී මේක බලන්න හොඳ මනෝකාවක් කරනවා ධර්මපදස්තරීම ආසනායස්තරීම පිටරත්නාක සත්‍ය සමීපම ගැන තමයි නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අසරණ වෙලා හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ